පස්සේ තමයි මට වීඩියෝ එකක් කරන්න හම්බුනේ. අදත් ඔයගොල්ලන්ව මගේ Bonnet Green YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් උදේන්ම මම මගේ hibiscus drink එක හදාගන්න ගමන් තමයි මේ ඉන්නේ. hibiscus drink එක ගැන කතා කරනකොට මේකේ විශාල ඖෂධීය වටිනාකම් රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ස්වභාවික ප්‍රතිඔක්සිකාරක සංයෝගයක් ලෙසත් අධික රුධිර පීඩනය අඩු කිරීමටත් අක්මාව නිරෝගීව පවත්වා ගැනීමටත් මේ පානය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම සිරුරේ බර අඩු කර ගැනීමටත් හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමටත් මේක ඉතා විශිෂ්ට පානයක්. විටමින් A සහ C වලින් සන්තෘප්ත පදමල් සාරය හිසකෙස් වර්ධනයට, හිසකෙස් ඝනකම් කරන්න වගේම හිසකෙස් වලට නිරෝගී දීප්තිමත් පෙනුමක් ලබා දෙන්නත් උපකාරී වන බව පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒ වගේම පිළිකා වර්ධනය අඩාල කිරීමටත් ඔසප් වේදනාව අඩු කිරීමටත් මේ පානය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම නම් මගේ හැම දවසකටම මේ hibiscus drink එක යොදා ගන්නවා. ඉතින් මේකේ හොඳ ප්‍රතිඵල රාශියක් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලොත් මේ වගේ වදමලක් හැමදාම උණු වතුරට දාලා ඒකට සීනි ටිකක් එකතු කරගෙන ඕගොල්ලන්ගේ පරිභෝජනයට එකතු කරගන්න. ඒක ඉතාමත් වැදගත් දෙයක් වේවි ඕගොල්ලන්ගේ ජීවිතයට. රිප්ලේස් කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් ඔන්න ගේ වටෙන් හොයාගත්ත ලස්සන මල් ටිකක් එකතු කරගෙන මේ පින්තූර ලස්සනට සරස ගන්න තමයි මම දැන් මේ ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට වතුර ටිකක් දාලා මං ගෙදර අවටින් හොයාගත්ත මේ ලස්සන අතු මල් යොදාගෙන ලස්සන මල් වාස් එකක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ආටිෆිෂල් ෆ්ලවර්ස් අපේ ගෙදර ලස්සනට යොදා ගන්නවට වඩා මේ විදිහට අපිට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් යොදා ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩක් වටින දෙයක්. මොකද මේ වගේ එන හරිම මිහිරි සුවඳ ගේ පුරාම විහිදෙනවා. එතකොට ඒක අපිට හිතට ලොකු සැනසීමක් ගෙන දෙන දෙයක්. ඔන්න මම මගේ මල් වාස් එක ලස්සනට හදාගත්තා. වතුර ටිකකුත් මේ විදිහට ස්ප්‍රේ කරගත්තා. ලස්සනයි නේද? බලන්නකෝ යාළුවනේ. ඉතින් මම මේ මල් වාස් එක අපේ ගෙදර බුදු කුටියෙන් තියන්න තමයි මේ යන්න හදන්නේ. ඔන්න ඉතින් මං හදාගත්ත ලස්සන මල් වාස් එක මේ විදිහට බුදු කුටියෙන් තියාගත්තා. බලන්නකෝ ඉතින් දකින්නකොටත් හිතට සැනසීමයි නේද? අපේ ගෙදර ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලින් ලස්සන කරගන්න ඕනි කියන එක මට හිතුණා. ඉතින් මම මේ විදිහට මේ දේවල් යොදාගෙන ලස්සන පොට් එකක් හදාගන්න ඕනි කියලා හිතුවා. මේ විදිහට අයින් කරපු වලදක් යොදාගෙන ඒකට කොහුල අනුභාවිතයෙන් අලංකාරණය කරලා මෙන්න මේ විදිහට ලස්සන පොට් එකක් මගේ අතින් නිර්මාණය කරගන්න ඕනි කියලා මම හිතුවා. බලන්නකෝ ඉතින් මේක ඇත්තටම මට නම් මේක හරි ෂෝක්
අත්දැකීමක්. මං හරි ආසයි මේ වගේ පුංචි දේවල් කරන්න. ලස්සනයි නේද අපේ පොට් එක? ඉතින් මං ලස්සන කරගත්ත පොට් එකේ මේ විදිහට ඉන්ඩෝර් ප්ලාන්ට්ස් උත් ඉඳ ගත්තා. මගේ වැඩවලට අපේ පිංකු බබාගෙන් ලැබෙන්නේ මාර සපෝට් එකක්. ඕන් ඉතින් බේරවන යාගේ වැඩ. මමයි අම්මයි ටවුන් ගේ වෙලාවේ මෙන්න මේ ලස්සන පොට්ස් ටික අපි දෙන්න මිලදී ගත්තා. මේ ටික ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදලා ගේ ඇතුලෙන් ලස්සනට තියන්න පුළුවන් කියලා හිතලා මං මේ පැල ටික තමයි පොට් කරගන්න තෝරගත්තේ. එහෙනම් අපි බලමු මං කොහොමද මේ ටික පොට් කරගත්තේ කියලා. ඉස්සෙල්ලම මෙන්න මේ විදියට පොට්ස් වල යට අඩියට ගල් කැට ටිකක් එකතු කරගත්තා. වතුර බැස්ම රඳා පවත්ත ගන්න ඕනේ නිසා. ඊට පස්සේ මෙන්න මේ විදියට කොම්පෝස්ට් වලින් පොට් එකේ භාගයක් ෆිල් කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට පැලේ ඉඳගෙන පොට් එකේ ඉදිරි කොටසත් කොම්පෝස්ට් වලින් මෙන්න මේ විදිහට ෆිල් කරගත්තා. ඉතින් මං සිලෙක්ට් කරගත්ත හැම පලයක්ම මෙන්න මේ විදිහට එකින් එක පොට්ස් වල ඉඳ ගත්තා. මේ තියෙන්නේ මම පොට් කරගත්ත ඔක්කොම පැල ටික. ලස්සනයි නේද යාළුවනේ? එන්නකො යන්න එහෙනම් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලින් ලස්සන කරගත්ත අපේ පුංචි මාලිගාව බලන්න. යමු ඇතුළට.
ආයෙත් හමු වෙනකන් ගිහින් එන්නම්. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුපම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් බොන්විත් ග්‍රීන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාව තවමත් සබස්ක්‍රයිබ් නොකරපු යාළුවෝ ඉන්නවනම් සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනම් ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරලා ෂෙයා කරන්න. ඉතින් ආයෙත් හමු වෙනකන් ගිහින් එන්නම්. හරිස්සමින් ඉන්න.